කෝපි කඩේ. මේ කෝපි කඩේ කරගෙන ගියේ පිටෝහාමි කියලා කෙනෙක්. පිටෝහාමි කියන්නේ අපේ අන්තිම රජුරෝ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ. මේ රජුරවන්ට හිටියා රන්දෝලි, විදීදෝලි සහ යකඩදෝලි කියලා. ඉතින් අපේ රට ඉංග්‍රීසියෙන් අල්ලගන්නව 1815 දී. ඒ අල්ලගත්තට පස්සේ මේ රජුරුව වෙල්ලෝරියේ සිට අඩස්සිට යවනවා. යනකොට රජුරුව තනියෙන් නෙවෙයි යන්නේ. මේ රන්දෝලි, රිදීදෝලි කියන සෝරු දෙන අරන් යන්නේ යකඩදෝලි දාලා යන්නේ. යකඩදෝලි කියන්නේ අන්තපුර ස්ත්‍රියක්. එයාගේ දුවක් තමයි මේ පිටෝහාමි. එයා ලස්සන කාන්තාවක්. කන්දොඩ රටින් පහළට එවිලා අර මොළගොඩ කරත්තගාල ආසන්නයේ තිබෙන කෝපි කඩේ වැඩ කරනවා. ඉතින් ඒ කරත්තගාලේට එන අදාසිය අප්පුත් වෙනවා මේ කෝපි කඩේට. ඊට පස්සේ මේ දෙන්න අතරේ බින්න විවාහයක් වෙනවා. බින්න විවාහය කියන එක දන්නව ඇතිනේ. බිරිඳගේ නිවසේ ස්වාමියා පදිංචි වෙන එක. ඊට පස්සේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. සරදියෙල්, ගේබ්‍රියෙල්, පේදුරු, ඇන්තනි සහ මාර්තා කියලා. ඔක්කොම කතෝලික නම්. මොකද සාදේගේ තාත්තා කතෝලික, අම්මා බුද්ධ ආගම. ඒ කාලේ අපේ රටේ තියා පොලිසිය රජුට ගේනවා ලංකාවට වැලි ජාතික පොලිසිය හලප කනවා පොලෙත් එක්ක කන්න දන්නේ නැහැ. හලප කියන්නේ අපේ රටේ කෑවනේ නේ. සුද්දා කන්න දන්නේ නැතුව පොලෙත් එක්ක කනවා. මේක අර නාට රාත බැරුම. ඉතින් අපිට සුද්දා තමයි ගෙනා දුන්නේ අරක්කු වයින්. අපේ අයට පුරුදු කරන්න ඉස්සලා නොමිලි දුන්නා. මේකත් සරදියෙල් 3 සැරයක් මංකොල්ල කෑවා. මංකොල්ල කාලා සල්ලි ටික දුප්පත්යට තමයි බෙදලා දුන්නේ. ඒකේ රා කල සහ රා පීපතිනවා. ඒක කරගෙන ගියේ රේන්දරාල. රේන්දරාල කියන්නේ ඒ කාලේ ඉංග්‍රීසින්ට බදු එකතු කරලා දුන්නේ මේ රේන්දරාල. ඒ කාලෙත් අද වගේ බදු ක්‍රම තිබුණානේ නේ. චලබද්ද, ඇඟබද්ද, රේන්දබද්ද කියන්නේ සුරාබද්දට. ඒකට සරදියෙල් කැමතුනේ නෑ. ඒ නිසාම තමයි මංකොල්ල කාලා සල්ලි ටික දුප්පත්යට බෙදලා දුන්නේ. අන්තිමට මේ රාත වැලු වහන්න පවා සිද්ධ වුණා. ඉතින් අන්න අර යටත් වැඩිලා වැටිලා ඉන්නේ. එයා දැම්ම නැගිටින්නේ නෑනේ නේ. ඔව්. සරදියෙල්ගේ අම්මයි සහෝදරෝ ටිකයි. සරදියෙල් තමයි වැඩිමහල් දරුවා. මාර්තා කියන දරුවා අවුරුදු 8 මැරෙනවා. සරදියෙල් විතරයි මේ වගේ ටිකේ සමාජීය වරදී යන්නේ විදිහදී කියවෙනවා. හත්සට පොලිගෙන් ඈදි ගන්න. හත්සට පොලිගෙන්. එක එක රංග වලින් ඉඳ ගන්න. කැමති තැනකි. කැමති. ඔතෙන් තමයි වාඩි වෙලා ඉන්න ඕන වගේ තියෙනවා. නියමයි. නියමයිනේ. ඒ කාලේ ඒසි නේ. හොඳ සිසිලක් තියෙනවා. සරල චාම් ජීවිත ගත කරුවයි තමයි ඉඳලා තියෙන්නේ. ඕන්නේ පහසෙන් වань. හරි. මේකත් ඉස්සර කාලේ විදියට හදාගත්ත ගෙමි ගෙදරක්. ඒ කාලේ වහලට සෙවිලි කළා තිබුණේ කොල්ලතු පිදුරු ඉලුක් මාන වගේ දේවල් කටුමැටි විත්ති බිමට ගොම මැටි ගාලා. මේකේ පිළ 3ක් තියෙනවා. ඔබ ඇදිගත්ත මේ පිළට කියනවා පොට්ට පිළ. පොට්ට පිළේ තමයි වාඩි වෙන්නේ නිදාගන්න හිම අර තදුමානේ තදුරක් දාලා. තව පිළක් තියෙනවා මේ පැත්තේ වට පිළ. ඒ කාලේ ගෙවල් ගොඩක් දුරට ඉදිරිපස්ස කොට බිත්ති තිබිලා තියෙනවා. නිවසට සත්තු එහෙම වෙනවට ආරක්ෂාවටත් එක්ක මේ වට පිළ ටිකක් ඉහළට ගලා තිබුණා පහළින් තියෙන දිය පිළට වඩා. දිය පිළ කියන්නේ දිය කල තියලා තියෙන එක. කවුරු හරි කෙනෙක් આવොත් ඉබහට වතු ටිකක් කනන්න වුණ පුළුවන් අවසරයක් ඕනේ නැහැ. තාතින වටිනා කියන බඩු දාන පෙට්ටගම. පෙට්ටගම ගැන කියනට අපේ රබන් පදයකුත් තියෙනවා. දොන්ත බබකට දෙන්න දෙයක් නැත. පෙට්ටගමක් උඩ තොට්ටු දෙකක් ඇත. තොට්ටු දෙකක් කියන්නේ සත තුනක්. පෙට්ටගමක්, අල්මාරියක්, ට්‍රංක පෙට්ටියක් තියෙනවා. ඉස්සර කාලේ අපේ ආත්තවල හැමන එනකොට මේකේ තමයි අපි රෙදි ටික එහෙම දාන්නේ ඉන්නේ. මේ මොකද? පෙට්ටගම. වටිනා කියන බඩු දාන්නේ මේකේ. පෙට්ටගම කොන නැහැ නම් හතින සෞභාග්‍ය සංකේතයක් හැටියට සලකන කරල් පැතුරක් කියලා. ඒ කියන්නේ මේ කාත් ගොවි ගෙදරක් කියන එක අපිට මිල මුදල් නැතත් අටුකොටු පිළිලා කියන එක. සල්ලි නැතුණාට කන්න තියෙනවා. අපේ රාජ්‍ය ලාංඡනයේ තියෙන මේ වී කරල්. එකකින් කියන්නේ ශාස්ත්‍රීයත්වය. ඔව්. මේක එදා සංනිවේදන මාධ්‍යයක් විදිහට තරම් දිනවා. එදා කද වගේ ගෑන් ළමයි පිළිලමයි යාළු වෙනවනේ. යාළු වුණාම පිරිමි ළමයි කරන්නේ ඉස්සරෝම වී කරල් ටිකක් ගෙනත් දෙනවා ගෑන් ළමයට මේ කරල් පැතුරු වියන්න. ඔව්. ගෑන් ළමයා කරල් පැතුරු වියලා ආපහු පිරිමි ළමයට දෙනවා. දුන්නාම එයා කරන්නේ එයාගේ ගෙදර ඉස්සරහා උඩුවස්සේ එල්ලනවා. ඒකෙන් තමයි දරුවා දෙමාපියන්ට සංනිවේදනය දෙන්නේ. ඒකට අකමැති නම් කරන්නේ කරල් පැතුර අර මිසි ගන්නවා. ඒ කරල් පැතුර කරන්නේ. ඒ කරල් පැතුර ගෙයි ඇතුලෙන් එල්ලනවා. අපි මේකට කැමති නැහැ. ඔව්. ඒකෙන් තමයි දා සංනිවේදනය දුන්නේ. ඉතින් අද අපි ගෑන් ළමයා කරල් පැතුර වියන්න දන්නේ නැහැ. අර කටුව. අපි වී කපඩා කරලා තියෙන වී යක්කුව. වී පිස්ස.
මේක අටුව. අපි අටුව හදන්නේ ගේ ඇතුලේ වී 20 හදන්නේ මිදුලි එළි. වී ගබඩා කරලා තියෙන වී අටුව. අපි අවුරුද්දට කන්න දෙකක් කඩ කරන ප්‍රධාන වශයෙන් යල කන්නේ සහ කන්නේ කියලා. කලංජිය. නෙල්ලක් පදරට කඩලා පුටුව. අන්න හරි. ඔබතුමා හරි. අපි මේකට තමයි කියන්නේ අටුව කඩලා පුටුව හැදුවා කියලා. ඒ කියන්නේ ලොකු අලාභයක් කරගෙන පොඩි ලාභයක් විදිහට දෙයක් කරනවා කියන එක. එහෙනම් අපි යමුද ගම්වැන්දියට? ගම්මුලද නේද? නෑ මේනේ පියුන් රානහාමි පෝස්ට්මන්. පෝස්ට්මන් අපිට ලියුම් ගණන් දෙන්න ලියුම් මාම. එයාට පුළුවන් නෙව් පනාව ගහන්න පෝට් එක අදින්න. පෝස්ට්මන් මේ වගේම අදින්න පුළුවන් ආරච්චි මහත්තයාට ගම්සේවකට. ඔව්. ඉතින් එදා නම් පියුන් රානහාමි කියන්නේ හොඳ තනතුරක් නේ. එදා පියුන් රානහාමි පයින් ඇවිදගෙන. අද එන්නේ ස්කූටියේ හෝ බයිසිකලේ ගම්මැන්ඩිට ලියුම් ටික බෙදලා කඩ මණ්ඩියට යන ගමන් ඉන්නේ අපි හැම ගම්මැන්ඩි. මෙතන තියෙන ඒ කාලේ තිබුණ විවාහ ක්‍රම කීපයක්. එකක් තමයි දින්නේ විවාහය. බින්න විවාහ. විවාහයක් කරගෙන තමයි සරදියගේ තාත්තා මෙහෙල බින්න වහින්නේ නේද? බින්න වහින්නේ. මේක විවාහය දඬුනිදා බින්න කාර්යය ගෙදර තියෙන්න ඕනලු. කල්ලක්ලයි හුලුවක්ලයි. මොකද යන්නේ ලෑස්ති පිට ඉන්න ඕන. කොයි වෙලාවද? ගෙදරින් ඉන්නේ. නෝනා කොයි වෙලේ එළවයිද දන්නේ. වැස්සක නම් තල්ලත් ඔළුවේ දාගත්තා ගියා. රැක නම් හුලුවත්ත පත්තු කරගත්තා ගියා. ඒ බින්න කාර්යයට. අනික එකගේ දිග කෑම. ඒ කියන්නේ අයියටයි මල්ලිටයි එක බිරිඳක් හිටියා දීපල පිට යනවට. අයියා තමයි කසාද බඳින්නේ මල්ලිත් ඉන්නවා. ඒක තමයි මෙතන තියෙන්නේ. අනික දීග විවාහය. ඒක තමයි අද බොහෝ දුරට වෙන්නේ ස්වාමියාගේ නිවසේ විරුදු පදිංචි වෙන එක. මේකේ තියෙනවා ලණුවැදක්. ඉස්සර කාලින් දාගන්නේ මේ ලණුවැදට පැදුරක් දාලා. ඉතින් මේ එකගේ දිග කණේකේ සම්නියදට අපේ තියෙන කුල්ල මෙහිම තියෙනවා නම් මෙයාට යන්න පුළුවන් ඇතුළට නේ. කවුරුත් නෑ ඇතුළේ නෝනා විතරයි ඉන්නේ. ඔව්. කුල්ලෙන් දොර වහලා අපි මේකට කියනවා කුළුපේ කරනවා කියලා. එහෙම නැත්නම් සම්පතේ තමයි ඉස්සර හුලුවසට අපිට ලෙසෝ දාන එක. ඒ කියන්නේ කෙනෙක් ඇතුළේ ඉන්නවද? don't disturb. ඔව් ඔන්න නෝනා විතරයි ඉන්නේ. මෙතන ස්වාමීන් වහන්සේ නමක් පින්ඩ පාතේ වඩිනවා. වඩිනකොට සරදීල්ගේ අම්මා පිටෝහාමි දන් පිළිගන්නවා. මේනේ සරදීල් කුඩා කාලේ පොද ළමයි. දොහොත් මුදුන් දී වැඳගෙන ඉන්නේ සරදීල්ගේ අම්මා බෞද්ධ කාන්තාවක් තාත්තා කතෝලික. මෙහෙම දැහැමිව හැදුන දරුවා තමයි අඩු වයසකදී සමාජයේ අසාධාරණයෙන් නොමගට යන්නේ. මේක ඉලුබඩ පන්සල. මේකේ තමයි සරදීල් අකුරු ඉගෙන ගත්තේ. එතනදී සරදීලුයි ආරච්චි මහත්තයාගේ මල්ලිගේ පුතා උක්කු බණ්ඩයි එකට ඉගෙන ගත්තේ. දවසක් මේ උක්කු බණ්ඩගේ ඔළුව පලනවා සරදීල් ගලකින් ගහලා. ඊට පස්සේ ආරච්චි මහත්තයාට කේන්ති ගිහලා ආරච්චි බොරුවක් කියනවා උක්කු බණ්ඩගේ රිදී හවඩිය හොරකම් කරා කියලා. රිදී හවඩියක් කියන්නේ ඉර දාන පටියක් සිල් බෙල්ට් එකක්. ඔව්. බොරු චෝදනාවකට තමයි අර සරදීල් හිරේ දාලා ඉන්නේ අවුරුදු 12 දී. ඊට පස්සේ තමයි සරදීල් නපුරුනේ නොමකට ගියේ. නැත්තම් සරදීල් හොඳ ළමෙක් බෞද්ධ පරිසරයක හැදුන වැඩු ළමෙක්. ඒක තමයි සරදීල්ගේ ටර්නින් පොයින්ට් එක. මේක දැම්මම පස්සේ ඉඳලා තමයි එයා නොමකට යන්නේ. ඒ කියන්නේ හැරුම් ලක්ෂය වෙන්නේ. turning point එක. ඔව් මාවේ කොටස. මේ පැත්තේ දියල්ලක් තියෙනවා බෝවැල්ල කියලා. ඒකෙන් සරදියට පණින්න පුළුවන්. යාපොලිස් රාලහම කෙනෙක් ගෙනා පිටිපස්සෙන් අල්ලන්න පුළුවන් නම් අල්ලපන් කියලා. පස්ස පිටලා යනවා. ඒ කාලේ අපේ රට හිටිය යාපොලිසිය. ලංකා පොලිසිය ස්ථාපනය කරන්නේ 1866. ඊට පෙර හිටියේ මැලේ ජාතික පොලිසිය. සල්ලි බෙදලා දෙන තැන. ඔසත්තාගෙන් අරන් දුප්පත්තාට දෙනවා. එතන සරදීල් ඉන්නවා. අයින්වාගේ හොඳම යාළුවා මම්මලි මරික්කා. එහෙම නැත්නම් මොහොමඩ් ලෙබ්බි. මොහොමඩ් ලෙබ්බි. අයින්වා සිරිමලා. සිරිමලා කියන්නේ සිංහල යාළුවා. සිරිමලාට කියලා යන්නේ සරදීල් මම ඉන්නේ කාදර්ගේ ගෙදර. කාදර් කියන්නේ අර පල්ලෙහා ඉන්න තොරම්බල්කාරයා ගෙදර මොනවා හරි දැනගත්තොත් කියන්නේ කියලා. ඒ කාලේ අපේ රට පාලනය කරේ වික්ටෝරියා රෙජින මහරාණි. පණිවිඩයක් එවනවා සරදීල් අල්ලලා දෙන කෙනෙකුට පවුම් 150ක් දෙනවා කියලා. සිරිමලා ඔත්තුව දීලා තමයි
1864 මාර්තු 21 සරදියල්ගේ කණ්ඩායමයි ජාපොලිසියයි අතර වෙඩුහමාරුවක් යනවා. එතරම්දි තමයි ලංකාවේ පළමුවෙන් වෙඩි පහරකින් මැරෙන්නේ පොලිස් නිලධාරියෙක් කුවන් සබාන්. ඒක තමයි අදටත් පොලිස් වීර දිනය ලෙස සමරන්නේ මාර්තු 21. 1864 මාර්තු 21. මාර්තු 22 සරදියල් අල්ල ගන්නවා. අල්ලාගෙන එයාගේ අත කඩලා මම්මලෙත් එක්ක බෝගම්බර ගෙනියනවා. ඉතින් මේ මම්මලේගේ අක්කා හැම නැත්නම් අර කාදර්ගේ බිරිඳ තමයි සරදියල්ගේ අනියම් බිරිඳ හංගම්මා. එහෙනම් අපි යමු බෝගම්බර. බෝගම්බර කියන්නේ මේකේ මාවනල්ලේ පරණ ගඩොල් පාන. මේකෙන් තමයි සරදියලුයි මම්මලේ මරික්කාවරි දෙන්න බෝගම්බර ගෙනියන්නේ අස්ස කරත්තේ. මේ කොළඹ නුවර මහා මාර්ගයේ කැණීම් කටයුතු බාරම හිටියේ කාලේ කැප්ටන් ඩෝසන් සහ තෝමස් ස්කිනර් කියන දෙන්නා. ඒ ඩෝසන් මහත්තයා සිහි වෙන තමයි කඩු ගන්නාවේ ඩෝසන් කුළුණ හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ ගඩොලින් පමණයි. යකඩ මිශ්‍ර නැහැ. අය කියනවා මේකට බිත්තර සාරු මේ පැණි මිශ්‍ර කරලා හදලා කියලා. මේ වගේම ශක්තිමත් එකක් තමයි නයින් නාච් එක. බදුලේ තියෙන්නේ. ඇල්ල. ඉතින් අර තියෙන තුන් කන්ද ඒක තමයි සරදියේ. මොකද මන්නේ මේකට අටි 1000 sea level එක 1410 feet and you can find there 1 hour පහළ ගුහාව තියෙන්නේ උඩට නැංගහම යවට සේරම් පේනවා. එතකොට තමයි සුද්ධ බඩු කියනවා දැකලා මං කොල්ල කාලා දුප්පත් අයට විතර දුන්නා. මෙතනින් මේ සරදීලුයි එයාගේ හොඳම යාළුවා. සරදියල එයාගේ හොඳම යාළුවා මම්මලේ මරික්කාරු දෙන්න එකම දවසේ එකම වෙලාවට එල්ලලා මරනවා. සරදියල්ගේ අම්මා බෞද්ධ කාන්තාවක් තාත්තා කතෝලික. ඒ නිසා සරදියල් එල්ලලා මරන්න දවසකට කලින් බෞද්ධිස්ම ලැබලා ජෝසප් නමින් තමයි එල්ලන්නේ. සරදියල් නමින් නෙමෙයි. මේ දෙන්න එල්ලන්නේ 1864 මැයි 7 වෙනිදා. එල්ලලා මරලා මහයාව සුසාන භූමියේ මිහිදන් කරා කියනවා. ෆස්ටිකවත් පොළොව මට්ටමින් ඉහළට ගොඩ කරලානේ රාජ්‍යද්‍රෝහියෙක් ලෙස හංගඩු ගහලා හිටිය නිසා. මේ දෙන්න තමයි ලංකාවේ අන්තිමට එලි මහන් පෝරික එල්ලන්නේ. ඒ කියන්නේ මිනිස්සු බලාන ඉද්දි තමයි එල්ලලා මරන්නේ. සරදියේ ජීවත් වුණේ අවුරුදු 32යි විවාහ වුණේ නෑ. මම්මලේ මරික්කාරයාගේ අවුරුදු 34යි. ඉතින් එදා සිට මේ දක්වා සිංහල මුස්ලිම් අප අතරේ හොඳ සමගියක් රැගෙන ආවා. ඒ සමගිය අපි ඉදිරියටත් රැගෙන යමු.